එකමත් එක ගමක ලස්සන පුංචි ගෙදරක් තිබුණා. කෑම රසයිද මීනා? ගොඩක් රසයි අම්මා. කඩේට ගෙනියන්න එකක්වත් ඉතුරු වෙයිද දන්නේ නෑ. නන්දා මම යනවා. මේ ගෙදර ජීවත් වුණේ නන්දයි රත්නායකයි එයාලගේ පුංචි දුව හොඳයි මීනයි. මහත්තයා. පරිස්සමෙන් ඉන්න ඕනේ හොඳට. රත්නායක රියදුරු රස්සාව කරන අතරේ නන්දා කඩේට කෑම හදලා දැම්මා. මීනා කොහොමද ඉතින්? කාලෙකින් කෑම ගේන්නත් බැරි වුණා මුදලාලි. නන් බලේ කෑම වලට මිනිස්සු කැමති. ඒ නිසා දිගටම කෑම ගේන්න. මීනා අපි දීන් දර ටිකක් අරන් එමු. හා අම්මා. ඔයා උතනම ඉන්න. මම දර ටිකක් හොයා ගන්නම්. ඉතින් මේ පුංචි මීනා නන්දා එනකන් එතනටම වෙලා බලාගෙන හිටියා. මීනා! තමන්ගේ අම්මා නැති වුණ නිසා මේ පුංචි මීනා දින ගණනාවක් හිටියේ ලොකු වේදනාවකින්. අම්මා පොයාරින්නම් අපි දිහා බලාගෙන ඉති. ඔයාට මම ඉන්නවනේ. ඒන් සතුටෙන් ඉන්න. නන්දා නැති වෙන නිසා රත්නායකට හැම වැඩක්ම තනියම කරන්න වුණා. සමහර අවස්ථාවලදී රත්නායක ගොඩාක් අසරණ වුණා. ඒත් ඔහු හැම වෙලේම මීනව සතුටින් තියන්න උත්සාහ කරා. මීනා අපි කුඩම්ම කෙනෙක් ගේමුද? මට මේ හැම වැඩේම තනියම කරන්න බෑ. හා තාත්තා. පරිස්සමෙන් නගින්න මීනා. හොඳයි. ඔහොම ඉන්න මම එන්නම්. රත්නායකට ඔහුගේ රැකියාවට යන්න උනේ මීනවත් එක්කගෙන. නගින්න මහත්තයා. මේ ළමයෙකුත් ඉද්දී අපිට ගිය හිටිත මිනිස්සයෝ මීනා බැහෙන්න. අන්තිමේට රත්නායක මීනාව බලාගන්න කුඩම්ම කෙනෙක් එක්කන් ආවා. මේ ඉන්නවා ගලුත් අම්මා. මෙයාට අද ඉඳන් අම්මට වගේ සලකන්න ඕන. අම්මෝ මේ ගෙදර කිසිම පිරිසක් නෑනේ. මීනා මෙහෙන්න. ඔයත් මට උදව් කරන්න. ඔයා පොඩි ගමයක් නෙමෙයිනේ. මීනත් හරිම ආසාවෙන් එයාගේ කුඩම්මට උදව් කරා. කෑම රසයිද මීනා? ඔව් අම්මගේ කෑම වගේම රසයි. වතුර එකක් ගේන්න කොසුමා. රත්නායක අපි දෙන්නද ළමයෙක් ඕනි නැද්ද? අපි දෙන්නට මීනා ඉන්නවනේ. තව ළමයි මොකටද? බලාගෙන යනකොට මේ ගෙදරට මම දැන් හැලා තියෙන්නේ වැඩකාර තමටනේ. එදා ඉඳලා මේ කුසුමා මීනාට වෙනස්කම් කරන්න පටන් ගත්තා. ගෙදර හැම වැඩක්ම කරගත්තේ මේ පුංචි මීනාට කියලා. ගිහින් මට බොන්න වතුර එකක් ගේනවා. මේ දේවල් තාත්තට කිව්වොත් මම මේ ගෙදරින් යනවා. එතකොට තමුලට කිසිම වැඩක් කරගන්න බැරි වෙයි.
මේවා හොඳට හොදනවා. ඉතින් මේ පුංචි මීනට කවදාවත් කරලා නැති වැඩ ගොඩාක් කරන්න වුණා. ඒ වගේම නිතරම කුඩම්මගෙන් බැනුම් අහන්නත් වුණා. ඇයි අම්මේ ඔයා අපිව දාලා ගියේ? මට මේ වැඩ කරන්න අමාරුයි. ඔයාට කුඩම්ම හොඳට සලකනව නේද පුතේ? ඔව් තාත්තේ, කුඩාම්ම මට ගොඩක් ආදරේ. ඔයත් කුඩම්මට ආදරෙන් ඉන්න. තමන්ගේ තාත්තට තිබ්බ ආදරය නිසා මීනා මේ කිසිම දෙයක් රත්නායකට කියන්න ගියේ නෑ. ඇයි මීනා ඔයා තනියම ආවේ? හෝ කුඩම්මා? කුඩාම්මට අසනීපයි මාමේ. ඒකයි මම ආවේ. කුඩාම්මේ, අයියෝ මීනා. මොකද උනේ කුඩාම්මේ? හිතදවා. ඉතින් එකපාරටම මේ කුසුමට කපුවේ අමාරුවක් හැදුනා. කුඩම්මට ලොකු ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඒක ලොකු ගාණක් යනවා පුතේ. ගෙදර වැඩත් එක්ක මට එච්චර ලොකු ගාණක් හොයන්න බෑ. තාත්තා වැඩට යන්න. මම කුඩාම්මවත් බලාගෙන ගෙදර වැඩ කරන්නම්. ඔයා තාම පුංචි ළමයෙක්නේ. ඒ වුණාට මට පුළුවන් තාත්තේ. රත්නායත කොහොමද මුතලාලි? මට ආරංචි වුණා වෙච්ච කරදරේ. ඔව් කුසම ලෙඩ වුණා. සනීප කරගන්න ලොකු ගාණක් යනවා. මොනා වුණත් මීනව හොඳට බලා ගන්න. නන්දා ඉන්නකොට මීනව හොඳට බලා ගත්තා. කුඩම්ම කොච්චර වෙනස්කම් කළත් මීනා යාගේ කුඩම්මව හරිම ආදරෙන් බලාගත්තා. ඔයාට මං ගැන තරහක් නැද්ද මීනා? නෑ, අම්මා නැති වුණාට පස්සේ මට අම්මා වුණේ කුඩාම්මනේ. ඉතින් මම කොහොම තරහ වෙන්නද? කුඩම්මව සනීප කරගන්න තාත්තා ගොඩාක් මහන්සි වෙන නිසා මීනා කල්පනා කරා එයත් තාත්තට උදව් කරන්න ඕනි කියලා. මීනා යාගේ අම්මා හදපු කෑම හදලා බලන්න උත්සාහ කරා. මීනා රත්නායකට නම් මේක දැකලා හරිම පුදුමයි. ඔයා කොහොමද මෙච්චර කෑම ටිකක් හැදුවේ? මට අම්මා හදපු විදිහ මතකයි. දැන් අපිට මේවත් කඩේට දාලා සල්ලි ගන්න පුළුවන්. එතකොට කුඩාමව ඉක්මනට සනීප කරගන්න පුළුවන්. මීනා කොහෙන්ද මේ කෑම? මම හැදුවේ මාමේ. හරිම රසයි පුතේ. ඒත් ඔයා තාම පොඩිනේ. ඇයි මේව කරන්නේ? කුඩාමව සනීප කරගන්න. ඉතින් හරි ඉක්මනට දුවපු කෑම හරි ගසයි. මුළු ගමේම ඒත් ඉතින් ප්‍රසිද්ධ හැමදාම වුණා. කඩේට යන්න අමාරුයි. මීනා හිටින්නම් කෑම විකුණන්නේ. ඔයත් එක්ක මං එනවා. පව් අපි මුළු ගමටම කෑම විකුණමු. ඒක නම් රත්නායක නියමයි. තීරණය කරා මීනා පටන් ගත්ත පුංචි ව්‍යාපාරය මහා පරිමාණයෙන් කරන්න. ඉතින් මේ රත්නායකයි මීනයි ත්‍රිවිල් එකේ කෑම ගොඩාක් අරගෙන ගම වටේම යන්න පටන් ගත්තා. අන්තිමේට ගමේ විතරක් නෙමෙයි නගරේ පුරාත් මෙයාලගේ ව්‍යාපාරය ප්‍රසිද්ධ වුණා. මේ දවස් ටිකට හිතුවේවත් නැති විදිහට කෑම විකුණුණා. අපි හෙටම කුඩම්මව ඉස්පිරිතාලට එක්තන් යමු. දැන් නම් මේ පුංචි මීනට හරිම සතුටුයි. ඉතින් අපි මොන වයසක හිටියත් අපේ දෙමාපියන්ට පුළුවන් විදියට ශක්තියක් වෙමු. අද මම ජීවත් වෙලා ඉන්නේ ඔයා නිසා. ඔව්. ඔයාව මොකද අපිට ආඩම්බරයක්. එයාලා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. ඔන්න අද ඉඳලා මේ සේරම වැඩ කරන්නේ මම. ඔයා බෙදරට වෙලා සෙල්ලම් කරන්න ඕනි. හොඳද? හරි අම්මා. එහෙනම් අදට ගිහින් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බයි බයි.